සිහින සම්බන්ධව කතිකාවත්තත් ඊටාම වැදගත්. අතර මේක කතා කරද්දිනුත් හැම වෙලේම අපි බලන්න ඕන දේ තමයි මම අර හැම මේ නිතරම කියන දේ තමයි එක කලාපයක නැතුව කලාප කීපයකම අපි නිරීක්ෂණ චාරිකාවක් ගියන් පස්සේ තමයි මේ ලස්සන ස්ටෝරීස් ටික තියෙන මේ නෙට්වර්ක් එක අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්කම හම්බෙන්නේ. ඇත්තටම දැන් ඔය පස්මහ බැලුම් සම්බන්ධව කතිකාවේ අවසානයේදී මේ මව කියන එක. එතකොට මහාමායා දේවිය තමයි ඇත්තටම මව හැටියට තෝරගත්තේ. ඇයගේ ගැබ තමයි බෝසතුන්ගේ ගර්භාෂය හැටියට තෝරගන්නට යෙදුනේ. එතකොට මේ සිහින සම්බන්ධව කතිකාවේදී අපි දන්නවා බුදුන් වහන්සේගේ මවගේ සිහිනය සතරවරන් දෙවිවරු ඇවිත් අනෝතත්ව ගිලට එක්කන් ගිහිල්ලා ඒ සුවඳ පැනින් නහවලා ඊපස්සේ ආවන් පස්සේ සුදුවැත්තට වෙක්කේ සුදු නිලුමක් කොණ්ඩින් අරගෙන ඇවිල්ලා මව කුසට ඇතුළත් වුණායි කියන කාරණාව. එතකොට දැන් ඔය සුදුවැත්තටම සම්බන්ධව කතාව ඒ වගේම සතරවරන් දෙවිවරු අරගෙන බලපුවම පස්සේ දැන් ආයේ අපිට අර පරණ කතා ටික එනවා. දැන් සතරවරන් විරූපාක්ෂ ඒගොල්ලෝ වෛශ්‍රවණ ධෘතරාෂ්ට්‍රනේ. ඒකට වර කුම්භාණ්ඩයන්ට අධිපතිය ඉන්නවා, ගන්ධර්වයන්ට අධිපතිය ඉන්නවා, නාගයන්ට අධිපතිය ඉන්නවා, යක්ෂයන්ට අධිපතිය ඉන්නවා. ඒකට සතරවරන් දේව සංකල්පය සුවදේශික ජන විශ්වාසත් එක්ක ආර්ය මේ ධර්මතාවතරට එකතු වෙච්ච එකක් කියන කාරණාවනේ කියන්නේ විද්වතුන්. ඒකට දැන් සතරවරන් දේවරු මේ ස්වප්නයක් ඇතුළට ආවයි කියන කාරණාවේදී ඊටාම පැහැදිලි වෙනවා මේ ස්වප්නයේ සිහින සම්බන්ධ කතාව කොච්චර පසුකාලීනවද ගොඩනැගුණේ කියලා. ඊළඟට දැන් ඔය සෑම ලෝකේ බිහි වෙච්ච සෑම ශ්‍රේෂ්ඨ චරිතවලටම ඔය ඒගොල්ලන්ගේ අම්මලා සිහින දැක්කා. එහෙම නැත්නම් දේවදූතයෝ ඇවිල්ලා පණිවිඩ කිව්වයි කියන කාරණා ඒ අයගේ මූලාශ්‍ර ග්‍රන්ථයන් වල සඳහන් වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම ඔය මහාවීර තුමන්ගේ මව වෙච්ච ත්‍රිශාලා දේවියත් හීන 14ක් දැක්කයි කියලා ජෛන මූලාශ්‍රවල කියනවා. එතකොට එතනත් ඔය ඇත්පැටියෙක්ගේ කතාව එනවා. එහෙමයි. එතන සීන 14ක් ඊළඟට තමයි ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගේ මව වූ ඔලිම්පියාස් දේවියත් සීනයක් දැකලා තියෙනවා. ඒගේ ගර්භාෂයේ මේ අකුණු සැරයක් ඇදී විශාල ගින්නක් පැතිර ගොස් නිවි යනවා. ඔය ඔලිම්පියාස් දේවිය. එතකොට මේ ඔය ටෙලමසෙස්සි ඇරිස්ටැන්ඩර් කියන මේ සිහින විසඳන්නා මේක විසඳුවා මේ නිර්භීත හා සිංහේතු වැනි පුතෙකු රජිනගේ කුසේ පිළිසඳගෙන ඇති කියලා තමයි එයා ඒ අනාවේකේ විසඳුවේ. ඒ දෙවියත් හීනයක් දැක්ක මොකද්ද අකුණක් වැදිනවා ගර්භාෂයට. ඒකේ ඊට පස්සේ මේ ගිනිගෙන ගර්භාෂයේ විශාල ගින්නක් පැතිරෙවස් නිවි යනවා. දැන් එතකොට දැන් ඕකේ මේ ලස්සන මේක තමයි දැන් ওই ග්‍රීසියේ ඒ ඔලිම්පියා දේව මණ්ඩලයේ ප්‍රධාන දෙවියනේ සියුස් කියන්නේ. අකුණට අධිපති. එතකොට සියුස් කියන්නේ අපේ සක්‍ර දෙවිය ඇත්තටම. මේ සක්‍ර දෙවිය කියන්නේ ওই කලාප ගණනාවක විවිධ නම් වලින් පෙනී හිටපු කෙනෙක්නේ. දැන් සක්‍ර දෙවියා අපි දන්නවා ජාතක පොත අරගෙන බලපුවාන් පස්සේ බිසවරු ගණනාවකට දරුවෝ දීලා තියෙනවා. ඇත්තටම මේ සම්වාසී දින නෙවෙයි නාභි අත ගාලා ඒවා ඉතින් මේ අපි දන්නේ එතන මොකක්ද උනේ කියන කාරණාව. එතකොට නාභියේ පිළිමැදලා අර මේ වෙලා දරුවෝ ඉපදුණා කියලා කතාවල තියෙනවානේ. එතකොට දැන් මේ සියුස් නම් මේ සියුස් එක එක විවිධ වේශවලින් ඇවිල්ලා ඔය ග්‍රීසියේ කාන්තාවන්ට දරුවෝ දීලා තියෙනවා. ඔය ප්‍රොමිතියස්ගේ කතන්දරේ අරගෙන බලපුවාන් පස්සේ ඒවා ඊට පැහැදිලි තව කතා ගොඩාක් තියෙනවා. එතකොට මේ සිව්සුත් ඒ සක්‍ර දේවේන්ද්‍රයා වගේම ඒ කොටුපැන්න දෙවියෙක් තමයි. ඒ සක්‍ර දේවේන්ද්‍රයත් එහෙමනේ. දැන් සක්‍ර දේවේන්ද්‍රයා හින්දු සාහිත්‍යයේ තියෙන ඔය ගෞතම මුනිවරයාගේ අහල්යා මගේ මතකයේ හැටියට ඔය සම්බන්ධයෙන් අපි සාකච්ඡාවුත් කරා සක්‍ර දේවේන්ද්‍රයා සම්බන්ධව යමුණු ජයන්ත වන්දිනායක මහත්මයාගේ channel එකේ. එතකොට මේ දේවියට මෙයා අර ගෞතම මුනිවරයා රවට්ටලා දේවියත් එක්ක සංවාසය දීලා තියෙනවා. ඊට පස්සේ නෝ සාප කරලා මේ ලිංග 1000ක් ශරීරේම වල ඊට පස්සේ දේව මණ්ඩලයට යන්න බැරි හින්දා සාපේ සම්පූර්ණයෙන් වලවලා අයින් කරන්න බැරි හින්දා මොකද කරේ සාපේ පොඩ්ඩක් වෙනස් කරලා S1000ක් නේ සහසස් වුණා කියලා කියන්නේ. එතකොට දැන් ඔය අකුරට අධිපතිනේ සියුස්
එතකොට දැන් මේ දෙවියන්ගේ ආශිර්වාද ලැබපු පුත්‍රයෙක් කියන සංකල්පෙ එන්නේ. එතකොට හැම රාජ සභාවකම හිටියා සිහින විසඳන්න. අනාවැකි විසඳන්න. එතකොට පිලිප් රජුගේ රාජ සභාවේ හිටපු මේ ප්‍රශ්න විසඳන්න තමයි ටෙලමසෙස්සි ඇරිස්ටැන්ඩර් කියන්නේ. එතකොට එයා ඒක විසඳුවා. ඒ වගේම මහාමායා දේවිය දුටු සීනයත් විසඳුවානේ බබුල සෙට් එකක් ඇවිල්ලා. මෙන්න මේ වගේ දරුවෙක් උප්පත්තිය ලබනවායි කියලා. ඒ වගේම තමයි ලාවෝත්සු කියන චීන දාර්ශනිකයාගේ මව එයා දැකලා තියෙනවා මේක නම් හැබැයි හිණයක් නෙවෙයි. එයා මේ ඔය වැටෙන තාරකාවක් දැක්කයි කියලා චීන මූලාශ්‍රවල සඳහන් වෙනවා. මේ ලාවෝත්සු සම්බන්ධවත් සෑහෙන ඒ කියන්නේ මේ මිත්‍යා කතා ජනප්‍රවාද තියෙනවා. එයා සෑහෙන කාලයක් අම්මගේ බඩේ හිටියා. සමහර තැන් තියෙනවා සුදුරවුලත් එක්කම තමයි මේ ඉපදුනේ කියලා. ඒවා ඉතින් ඇත්තටම මේ ශාස්ත්‍රවරු කරසයට නම්වන්න ගොතපු කතා. මේවා ඇත්තටම බලන්න මේ ලස්සන ලිපි. ඒ වගේම තමයි අශෝක අවදානයේ තියෙන අශෝකගේ මව රජෙකු සමග විවාහ වී පුදුම විදිහට ලබන බවත් එක් අයෙක් විශ්වීය අධිරාජ්‍යයක් වෙන බවටත් අනාවැකියක් කියලා තිබ්බයි කියන්නේ. දැන් ඔය වගේම අනාවැකි දැන් මොසෙස්ගේ කතා අරගෙන බලපුවන් පස්සේ ඒ වගේම බයිබලයේ ජේසුස් වහන්සේගේ උප්පත්ති කතා අරගෙන බලපුවන් පස්සේ ජේසුස් වහන්සේගේ උපත සම්බන්ධ. ඒකට ඒ ගේබ්‍රියල් දේවදූතයෝ ඇවිල්ලා පණවිඩ දුන්න කතන්දර ඊළඟට මොසෙස් සමග දැන් ඔය ඊජිප්තුවේ විශ්වාසයක් තිබ්බනේ. කියන්නේ මෙසියා කෙනෙක් පහළ වෙනවා. එයා විනාශ කරන්න පුළුවන් නයිල් ගඟ. කියන්නේ ජලයෙන් විනාශ වෙන්නේ. ජලයෙන් විතරයි එයා විනාශ වෙන්නේ කියලා ඒ අනාවැකියක් තිබ්බා. ඊට පස්සේ තමයි පාරාවෝ කිව්වේ මේ සියලුම හීබ්‍රු දරුවෝ මේ නයිල් ගඟේ ගිල්ලවන්නේ කියලා. හැබැයි මේ මොසෙස්ගේ අම්මා මොකද කරේ? දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඒකේ ප්‍රාර්ථනාවෙන් අරවා ජලයේ පා කරලා වැව්වා. එයාට කරදරයක් වුණේ. අවසානයේ මොසෙස් යුදෙව් ජනතාව මුදාගත්තානේ. ඒකට මේ තේරෙනව නේද? හැම කලාපයක මේ තමන්ගේ ශාස්ත්‍රූරු සම්බන්ධව ඊළඟට ශ්‍රේෂ්ඨ රජවරු සම්බන්ධව මේ වගේ කතා කලාවන් ගොඩ නැගලා තියෙනවා. ඒගොල්ලන්ගේ අම්මලා හීන දැකලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ මව්වරු එක්ක අනාවැකි අහලා තියෙනවා. අනාවැකි වලට අනුකූලව ඒ අනාවැකි දරුවන්ට ලින්ක් වෙලා තියෙනවා. ඒකට මේ කාරණාත් එක්ක තේරුම් ගන්න ඕන දේ තමයි අපේ අසන්නෝ මේ හැම දෙයක් ඇතුළේම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේවා සිදු දේවල් වලට වඩා පැහැදිලිවම මේ නිර්මාණාත්මකව මේවා ගොඩනැගුවේ ශ්‍රේෂ්ඨත්වය කියන එක ඇති කරන්න. ඒ ශාස්ත්‍රවරුන්ගේ සහ රජවරුන්ගේ අතරම බුදුන් වහන්සේගේ ඒ කතා ප්‍රවෘත්තියක් පැහැදිලිවම උන්වහන්සේ පසුකාලීනව ඇත්තටම ග්‍රන්ථකර්තෘවරු දැන් බුදුහාමුදුරුවෝ කිව්වයි කියන කාරණා නේවම් මේ සුතන් කියලා පස්සේ කිව්වේ. එහෙමයි. එතකොට සංග්‍රහ වුණේ පස්සේනේ. එතකොට දැන් මේ සංග්‍රහ වුණන් පස්සේ සාමාන්‍යයෙන් මේ සංග්‍රහ වීම වලදී අතිශෝක්තිමය කරුණු සමහර ප්‍රබන්ධයන් මේ ඇතුළත් වීම සිද්ධ වුණා. ඔය සීන කතා අරගෙන බලපුවන් පස්සේ ඒ සතරවරම් දේවිරු සංකල්ප කොයි කාලේද ආරම්භ වුණේ වගේ දේවල් අන්න ඒකයි කියන්නේ පරිශ්‍රම කියන්නේ ඒවා. එතකොට ඒවා සිද්ධ කරන් පස්සේ තේරෙනවා මේ සීන කතා කොච්චර පස්සේද නිර්මාණය වුනේ කියන්නේ. එතකොට මේ සීන කතන්දර වල තියෙන ඒ කතා ප්‍රවෘත්ති එන්නේ කොහොමද කියලා. අනිකුත් ඒ කියන්නේ ඉන්දිය සමාජ චින්තන සහ ඉන්දිය දාර්ශනික පසුබිම කොහොමද මේවට බලපාන්නේ කියලා. එතකොට මේ දේවල් එක තමයි මේවා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තෙන්න. ඉතින් ඔය සිහින කතාවේ ඊළඟ වැදගත් දේ තමයි දැන් අර අපි අර සිහිනේ තේරුවොත් එහෙම දැන් සුදුවත් පැටවා නෙළුම්මල කියන ගැබට පිවිසීම කියලා කියන්නේ සුද්ධිය බලය සහ බුද්ධත්වයේ පෙන්වන සංකේතයත් එතන නිර්මාණය වෙන්නේ පැහැදිලිවම. එතකොට පැහැදිලිව මේ සිහිනේ ඇතුලේ ශ්‍රේෂ්ඨ දරුවෙක්ගේ උප්පත්තිය සම්බන්ධව දෘෂ්ටිවාදයක් හදලා තියෙනවා. පැහැදිලිව මේ කියන්නේ අර මම මුලින් කිව්වා වගේ සුද්ධිය බලය සහ බුද්ධත්වයේ පෙන්වන සංකේතයක් තමයි ඇත්තටම මේ ඒ උපතේ තියෙන්නේ. ඒ වගේම තමයි දැන් ඔය මේ සම්බන්ධව ඒ වගේම ඊටාම වැදගත් අනිත් කාරණාව තමයි දැන් අර මව මේ මියා යුතුයිනේ බුදුවරයෙක්. ඒ කියන්නේ ගේ අනිවාර්යෙන් දවස් 7න් මියා යනවා. ඒක නියතියක්. ඒකනේ නියතිවාදය කියන එක ඇවිල්ලා තියෙනවානේ බුද්ධ චරිතය ඇතුළට. ඒ කියන්නේ බෝසත් මවගේ මව් කුසේ ඒ කියන්නේ බුදුවරයෙක්ව බිහි කරන මව් කුසක වෙනත් දරුවෙක් ඉපදෙන්න බෑ. ඒක තමයි දෘෂ්ටිවාදය. නියතිය.
එතකොට හිතා ගන්න කොච්චර කැපකිරීමක්ද මේ බුදුරෙක්ගේ බෝසත් කෙනෙක් කුසින් දරනවයි කියන්නේ ස්ත්‍රීත්වයේ කැපවීමත් ඇත්තටම මේ මෙතනින් මේ බුද්ධ චරිතයේ කියවගෙන යද්දී අපිට අහු වෙන කලාපයක්.